උදැලත් කරේ තියන් කොහෙද දන්නවද යන්නේ? කබීත් නැති වුණා. ගොඩාක් අය කබීව දන්නවා. මොකද කබී කියලා කියන්නේ අපේ ගෙදර පුතාට ලැබෙන්න ඕන දේවල් මට වඩා හොඳට එයා තමයි භුක්ති විඳින්නේ. ඇස් දෙක අරන් ඉබන් ඉන්නේ. කබී නැති වෙච්ච ෂොක් එක අපි හැමෝටම වඩා තාත්තට තියෙන්නේ. මොකද කබී හැම වෙලේම තාත්තත් එක්කම තමයි හිටියේ. මුළු ලංකාවම අනිත්‍ය මෙනෙහි කරන වෙලාවක මේ විදිහට ජීවිතයෙන් සමුගත් එකට අපි කබීට පින් දෙන්න ඕනේ. මොකද එහෙම නැතුව නිකන් සාමාන්‍ය අවස්ථාවකදී මෙයාට මොනවා හරි වෙලා තියෙන්න අපිට මේක දරා ගන්නම බැරි වෙනවා. මේ වෙලාවේදී අපි මෙයාගේ මරණය වෙනුවෙන් ඕනාවට වඩා අඬා වැළපෙන්න ගියොත් දිත්වා ව්‍යසනයේ නිසා අවසන් ගෞරවයක්වත් නැතුව සමුගත්ත සහෝදරයන්ට මං කරන අගෞරවයක් වෙනවා. ඒත් කබී කියලා කියන්නේ අපේ පවුලේ හිටපු වැදගත් සමාජිකයෙක්. ආය අපි ගමනක් ගිහිල්ලා එනකොට නැට්ට වනාගෙන දුහලා ඇවිල්ලා ඇඟට පනින්න අපේ ගෙදර තව දුරටත් කෙනෙක් නෑ. කොහොමත් ඔයා ගොඩක් දුක් විඳේ නෑ. අසනීප වෙලා ගොඩක් කල් හිටියේ නෑ. ඒ නිසා ප්‍රාණේ නිරුද්ධ ඔයාගේ මේ මලකඳ පස්වලට යට කරලා දාන්න මට දුක නෑ. කබී ඔයා වගේම මේ ගමන දවසක මාත් යනවා. එදාට ඔයාට වගේ වතුර නැති වලක මේ විදිහට නිදාගන්න මට ලැබුණොත් ඒ හොඳටම ඇති. එහෙනම් කොල්ලෝ ඔයාට සුබ ගමන්. ඉරිසං ආත්මෙන් මිදිලා සැපවත් ආත්මයක් ලබලා කොහේ හරි සැනසීමෙන් ජීවත් වෙන්න වරම් වාසනාව ඔයාට ලැබෙන්න ඕන.